අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම උල්පතගම නම් වූ සුන්දර ග්‍රාමයේ අඩාටුගම හන්දියෙන් වමට හැරී ආණ්ඩියාගල දෙසට කිලෝමීටර 7ක් පමණ ගිය පසු දකුණු ආසියාවේ විශාලතම රෝස පිරිවානා කඳුවැටිය තියෙන්නේ මේ නාමල්ලුවන. එහෙනම් අපි මේ සුන්දර සුභා ධර්මයේ අපූර්ව චමත්කාරය නාමල්ලුවන රෝස පිරිවානා බලන්න. වසර කෝටි 50ක් පැරණි සාක පොසිල ඔබ නෙතට දැකිය හැකි නාමල් උයනට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක්. ක්‍රිස්තු වර්ෂ 924 දී ආඩියාගල සෙල්ලිපියෙන් දප්පුල රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කරනවා. නාමල් උයන අක්කර 769ක් පුරා විහිදෙමින් වැඩිම නාගස් ප්‍රමාණයක් සහෝදරත්වයෙන් බැඳුණු එකම නාමල් පවුල. භූමිය පිළිබඳ ගැටුමකින් තොරව හල්මිල්ල, කළුවර, මිල්ල එකට ජීවත් වන්නේ සොබාදහම මිනිසාට පාඩම් කියා දෙමින්. අපේ රටට ආවේනික වූ ආවේනික නොවූ පක්ෂීන් වර්ග 18ක්, ඖෂධ ශාක 72ක්, කෘමි විශේෂ 18ක් මේ වන භූමියේ නොනැසී අදටත් වැඩෙනවා. සංචලිත නොවන දෑසින් එබිකම් කරන්න බැලුහොත් ඔබට පෙනේවි ඒ වන පෙතක විශ්මය. රෝස තිරිවානා නිධිය තුල ආග්නේය පාෂාණ විශේෂය ඇති බව පර්යේෂණාත්මක සොයා ගැනීමක්. වසර කෝටි 25ක් පැරණි සාක පොසිල තවමත් නාමල් උයනේ හුස්ම ගන්නා හඬ ඔබට අසන්නට පුළුවන්. අක්කර 25ක භූමියක් පුරා පොසිල විසිරී පැතිරී ඇති භූමි තලයේ සුවිශේෂී පස් වර්ග 3ක් ඇවිදන් යන ඔබ පාමතින් ස්පර්ශ කළ හැකි. දින් පලාව ලියලුණු පොළොන් මතින් සරසී පිය මහා ගරන්ත වෘක්ෂ පාව ඉතිපා පිරා අනුහුරා කලැති වැඩුම් මේ නිහි මත අයිතිකාරයන් සමන් බව පවසා ගන්නා අග්‍ර රාජධානිය දෙතට වැඩුණු මහා ගරන්ත අතු පතර විහිදී ගිය ගස් වටා එතුණු නාරී ලාලිත්‍ය ත්‍යාපාන ලියවැල් ඊළඟ පරම්පරාව වෙනුවෙන් මහ පොළවේ දිගුවට මතින් නැගින තවමත් වනාන්තරයක හුස්ම සොයමින් නැගිටින දරු පැටව් හෙමින් වැඩෙන නියදුණු මහා වෘක්ෂයන්ගේ සිරුරු බිම වැටි තමන්ගේ දරුවන්ගෙන් පරිත වර්ණයෙන් බබලන ආකාරය මිහිමත නිදන්ව කෙතරම් අපූර්වට ආස්වාදනීය ලෙස හිඳිනවා ඇත. මෙතනින් තමයි හැරෙන්නේ රෝස පිරිවානා කන්දට. අපි ඇතුලේ කියන නාමල් වෙන මෙතන මේ පැත්තට රෝස පිරිවානා කන්ද. දකුණු ආසියාවේ විශාලතම රෝස පිරිවානා කන්ද. අම්මා දැඩි මුණ්ඩ පාටින් ඉන්නා ටිකක් මුරන්ද. නමුත් මේ මහා වන මැද ගමන් කරන සෑම කෙනෙකුටම වැඩිමුණ්ඩ දෙවියන්ගේ ආරක්ෂාව තියෙනවා නොඅනුමානයි. ඒ ආරක්ෂාවත් එක්ක තරමක් මඩ පරික පොළවේ යාන්තමට පතුල එරි යන තියෙනවා. හොඳයි. සියලු මං පෙතම එලෙසම නෑ. මේ විදිහට පහසුකම් සහිත මඩක් අදලා තියෙනවා. මොරගහ උඩ පෙරළිය යන කතාව ඔබට මේ පුවරුවේ දැක ගන්න පුළුවන්. ගන්නවා මේ ස්වාමීන් වහන්සේ මේ වන අරණ රැක ගන්න ලොකු සටනක් කරමින් හිටි ස්වාමීන් වහන්සේ නමක් රාහුල හාමුදුරුවෝ. වනවාසී රාහුල හාමුදුරුවෝ උන්වහන්සේ මේ වනය වෙනුවෙන් ලොකු හඬක් නගපු ස්වාමීන් වහන්සේ නමක්. පැරණි නටබුන් සහ චෛත්‍ය බෝධිසර සීමා මාලකය මේ දෙසට ගමන් කරාම අපි දැනට යන්නේ රෝස පිරිවාන බලන්න. යා එමගත් එලතම නාගසේ ජවතු ගත්ත
මහා වනපෙතට නූතන මානවයා විසින් ගඩොල් එල්ලන ලද කොන්ක්‍රීට් අතුරන ලද පාරක එහෙඳ බව දිලිනින් සිරිසිරි හඬින් ගලා බසින සීතල දෙවියනේ ඖෂධය වැනි පිවිසිදු වතුර. ඔය වගේ වතුර පොඩක් තොලගා ගන්න කාටක නොසිතේ. ශරීරයම නිවීතන සීගියාව. පිරිසිදු කලයක සත් ඖෂධීය තැන් පොඩක්. ගමන් උදාව යනතුරුම සංසිඳන තරම් සීතල. සබාදහම වැඩෙන් සබාදහම ආශිර්වාදයෙන් විදක සබාදහම නැසෙන්නේද සබාදහම මහා වැසි රැටිනේ මහා පොළවට අස්තෝදා සාධනය කර පහළට හෝදාගෙන යන විට සබාදහමම අපූර්වට මේ මහ පොළව මිහිතලය දැවන්ත වෘක්ෂයන්හි මුල් ශබ්දතිය බරසාරව අල්ලාගෙන පස්ස රැකගන්නයි. කල් පියලි මති මට සිලිටු මුල් තම නම්‍යශීලී බව පාවිච්චයට ගනිමින් ගල් මත ගමන් කරමින් පහළට හෝදාගෙන යන මේ මහ පොළොව රැකගන්නට මේ වෘක්ෂය කරන්නේ මේ ගස් කරන්නේ හරි ගැඹුරු මිහිතලය රැකීමේ වුවමනාව මන්දයක් මෙවැනි එලි පෙහෙලි තැනක ඔවුන් ඉහළට නගින්න මහ පොළොවෙන් නුරා ගන්නවා සාරය නිසා සබාදාමට විඳහටින්නේ මිනිසා හැර අන් සතෙකු නොවන බව අප මතක තබා ගනිමු. වන මැදින් අහස් කුසට තම විරාජමානත්වය ප්‍රදර්ශනය කරන රෝස තිරිවාන කඳු ඇති. රෝස පාටට හුරු තිරිවාන මේ කඳෙන් එහා පැත්තට වෙන්න වඩා පැහැපත්ව දැක ගන්න පුළුවන්. අපට අද එතෙන්ට යන්න වෙන්නේ නෑ. මේ මහා වන දහනට අයිතිකාරයෝ වෙන අලි එන වෙලාව අපිට දැනුවත් කර අයිතිකාරයෝ එනවා සැවැඩි වෙලා මේක ඉන්න එපා කියලා. අපි කැලෑවලට ආගන්තුකය අලි ඇත්තු සත්තු තමයි මේ වනයට උරුමක්කාරයෝ. ඉතින් මෙතැන් සිට ඔබට මේ වීඩියෝ දර්ශන වලින් රෝස තිරිවානා කන්දේ ආසියාවේ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා කන්ද දැක ගන්න පුළුවන්. ඔබට හා ඔබගේ හෘදයේ ඇති වී තිබෙන කරුණාවට උදව් කිරීමට රෝස තිරිවානට ඉඩ හරින්න. එවිට ඔබ යා යුතු දුරට යන්නේ ඉවහල් වේ. ඔබගේ පවුලේ උදවියට හා ඔබට කරුණාව සාමය සතුට ගෙන දීමට රෝස තිරිවානට ඉඩ හරින්න. සියලුම ජීවීන් ස්වභාව ධර්මයේ පරිසරය පෘථිවිය සහ මුළු විශ්වයම රෝස තිරිවානා වලින් නික්මෙන ශක්තියෙන් සුව කිරීමට ඉඩ හරින්න. පෘථිවියෙහි වැඩදායී චලනයන් වැඩි කර ගැනීමට කුඩා ප්‍රමාණයකින් හෝ ඔබට හැකි ආකාරයට ක්‍රියා කරන්න. මොහොතොරතුරු අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. අතන බුද්ධ ප්‍රතිමාවකුත් තැන්පත් කරලා තියෙනවා. සමහරු කියනවා මේ රෝස තිරිවානා කන්දෙන් සහජාන්ගේ ටච් මහල් හදන්න තිරිවානා අරන් ගියා කියලා. ඒක අපි දැක නැහැ. නමුත් ඉතිහාසය එහෙම කියවෙනවා. හරි ඉතින් එහෙනම් අපි ගමන නිමා කරන්නයි හදන්නේ. අවකාශය දිහා බැලුවම වටේටම මහා වනය ඊට ඉහළින් මහා අහකාශය වැහි වලාකුළු වලින් බරව රෝස තිරිවානා කන්ද මේ දෙදෙන දිහා බලාගෙන දිගු කලක් ඉතිහාසයේ විරාජමානව නොසැලී ඉඳිමින් තමන්ගේ අයිතියත් රැකගනිමින් තම යහළු මිත්‍ර පොඩි පඳුරුවලටත් ලද ඉඩක අවස්ථාව ලබා දෙමින් සහෝදරත්වයෙන් මේ වනමැද තවත් බොහෝ කාලයක් ජීවත් වේවි.
එන්න ඔබත් මේ සුන්දර පරිසරය මේ තිරිවානා කඳු වැටිය බලන්න. එහෙත් ඔබ කිසිවක් මෙහි අත්පත් කර ගැනීමට මොහොතක්වත් නොසිතන්න. රෝස තිරිවානා කන්දේ සිට ගන්නා අවසන් පිරිසුදු වායු ධාරාවක සුවඳ විඳින බහිමු පහළට.